මම පොඩි වැඩක් කරන්න යන්නේ. මම පොත් කියවන්න පටන් ගත්තනේ ළඟක ඉඳලා ආපහු ඉස්කෝලේ යන කාලේ කියෙව්වට පස්සේ කැත ඇරලා තිබ්බ මේ ළඟක ඉඳලා මගේ කස්ටමර් කෙනෙක් හිතවතෙක් තමයි මේක පුරුදු කරේ ආපහු. නැත්නම් ෆෝන් එකත් එක්කනේ වැඩි හරිය ෆ්‍රී වෙලාවකට මොන හරි එහෙමනේ YouTube එකේ බලනවා මොන හරි එහෙමනේ. ඉතින් පොත් කියවන්න පුරුදු වුණා ළඟදී. ඉතින් මම හිතුවා හැමෝටම සමහරවිට පොත් කියවන්නත් වෙලාව අඩුයිනේ. අනිත් එක තමයි මේක ඉන්ට්‍රස්ටිං තියෙන කොටස් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. එතකොට සමහරවිට ඒක නිසා ඔයගොල්ලෝ පොත හොයාගෙන කියවන්නත් ඉඩ තියෙනවා ඊට පස්සේ. මොකද පොතේ තියෙන ඔක්කොම මට කියන්න බෑනේ. ඉතින් විශේෂ කොටස් මම හිතුවා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. මේක කැමරාවට ඇල්ලුවට අනිත් පැත්තට පෙනේ සමහරට. පොහොසතුන් නොකී කතා රොබින් ශර්මාගේ සිංහල පරිවර්තනය. ඉතින් මේකේ මම හිතුවා 38 වෙනි පිටුවේ මැදින් තමයි කෑල්ල ගන්න හොඳේ. මැදින් අරන් කියවනවා. ඉතින් මේකේ තියෙනවා ඊයේ එක් මාධ්‍ය වේදිනියක් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. නෑ මම තෝරගත්ත කෑල්ල නෙවෙයි. වෙන එක පිටුව පෙරලිලා ඔයගොල්ලොත් එක්ක කතා කර ඉන්නකොට 40 පිටුව හොඳේ. මේකේ තියෙනවා අපි බොහෝ දෙනා ධනාත්මක නිර්මාණශීලී සාර්ථක මිනිසුන් ගැන බලන්නේ වෙනත් දෘෂ්ටි කෝණයකින්. අපි බොහෝ දෙනා හිතන්නේ ඒ අය දෙවියන් වහන්සේ වෙනම නිර්මාණය කළා කියලා. ඒත් බොහෝ දේ සම්බන්ධයෙන් ඔබ තුල පවතින අඩු විශ්වාසය, පසුබෑම මේ සියල්ල අපේ හිත තුල පවතින මිත්‍යාවන්. ඒවා හරියට තේරුමක් නැති හොල්මන් කතා වගේ. පදනමක් නැති පට්ටපල් බොරු කියලා කියනවා. මට මේ මොහොතේ සිහිපත් වෙන්නේ ඕෂෝගේ කතාවක්. මේ කතාවේ උස් කඳු මුදුනක සිට මිනිසෙකු පහළට බහිනවා. මේක තමයි කොටස. අහගන්න. මට මේ මොහොතේ සිහිපත් වෙන්නේ ඕෂෝගේ කතාවක්. මේ කතාවේ උස් කඳු මුදුනක සිට මිනිසෙකු පහළට බහිනවා. ඔහු දවස පුරාම කලේ කන්ද පහළට බහැපු එක. ඒ වන විට හිරු බැස යමින් තිබුණා. ඔහු සෑම පියවරක්ම ප්‍රවේශමෙන් තැබුවා. දැන් කෙමෙන් අහස කළුවර වෙලා. ඔව් හොඳටම කරුවල වෙලා. කෑලි කපන ඝන අඳුර හදිසියෙම ඔහුගේ පාදයේ ලිස්සා ගියා. අඩි දහස් ගණනක් පහළ ප්‍රපාතයට වැටේ කියලා බියෙන් ඔහු අතට අසු ගසක අත්තක් වැරෙන් අල්ලගත්තා. ඒ මුළු රාත්‍රිය පුරාම ඔහු පුදුමාකාර බියකින් වෙලී අත්තේ එල්ලී සිටියා. ඔහුගෙන් මිනිසුන්ගෙන් උදව් ඉල්ලමින් කෑ ගැසුවා. මරණ බිය ඔහුට හොඳාකාරව දැනුණා. ඔහු කෙතරම් කෑ ගැහුවත් ඔහුගේ උදව්වට කිසිවෙක් ආවේ නැහැ. මොකද කාටවත් ඔහුගේ හඬ ඇහුනේ නැහැ. ඔහු තනිවම කල්පනා කළා මෙතෙක් කලක් ඔහුට කරන්නට බැරි වූ දේ ගැන. ඔහුට අත්විඳීමට බැරි වූ වර්ධනය ගැන ඔහු සිතුවා. ඔහුට වර්ධනය කරගත නොහැකි වූ මානව කුසලතා ගැන ඔහු දුක් වුණා. ඔහුට තම පවුල සිහිපත් වුණා. කුසගින්න, සීතල, මරණ බය මේ සියල්ල ඔහු විඳ දරාගත්තා. කෙමෙන් හිරු උදා වුණා. ඔහු පහළ බැලුවා. පොළවත් ඔහුත් අතර පරතරය අඩි භාගයකට වඩා වැඩිය තිබුණේ නැහැ. ඔහු පය ලිස්සා ඇද වැටී තිබුණේ කන්ද පහළටම කළුවරේ ගමන් කළාට පස්සේ. ඔහුට හයියෙන් hina ගියා. ඔහුගේ බිය අනියතව පැවති බියක්. ඔහු ළඟින්ම ආරක්ෂාව තිබ්බා. ඉතින් ඕක තමයි කතාව. ඔබේ පටු ආකල්ප වෙනස් කරගන්න. ඔබේ ජීවිතයේ ඇති බියවල් රැසක් අනියත බියවල්. අවතාර කතා කියන්නේ සුරංගනා කතා.
අවතාර කතා කියන්නේ සුරංගනා කතා විතරයි. ඔබේ දියුණුවට සතුටට බාධා කරන සියලු බියෙන් මිදෙන්න. ඒවා අති බහුතරේ හුදෙක් හුඹස් බිය පමණයි. එහෙම තමයි පොතේ කියන්නේ. නේ පොත. ඉතින් ෆ්‍රන්ට් කැම් එකෙන් මම වීඩියෝ කරන ඉඳලා ඒක අනිත් පැත්තට පේනවා ඇති. ඒක හිතන්න එපා. ඉතින් මේක මංගල සෝමලාල් රාසිංහ ආරච්චි කියලා තමයි ලේඛකයෙක් තමයි පරිවර්තනය කරන්නේ. පොතේ නම පොහොසතුන් නොකී කතා. ඉතින් මම මේක තමයි පළවෙනියට කරන වැඩේ මේ වගේ අදහසම ටීයේ මේක කියවද්දී ආවේ. ඉතින් මම හිතින් දිගටම හිතනවා මේ වගේ වැදගත් කොටස් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් මේක ආයෙ අහන්න. මේක ඊටාම වැදගත් කතාවක්. ඒ වගේ මම ඊයේ ස්ටේටස් දැම්මා මේකේ තව කොටසක්. ඔක්කොම දැන් කියන්න ගියාම දිග වැඩි. ඒක පස්සේ වෙලාවක් කියන්න. එහෙනම් ඔයගොල්ලොන්ගේ වැඩ ටික පරිස්සමෙන් කරගන්න නේද? ජීවිතේ මොන ප්‍රශ්න ආවත් නොසැලී ඉදිරියට යන්න නේද? ඒවට සැලෙන්නේ නැතුව. මන ජය වේවා.